මම වසන්ත රාජමන්ත්‍රී දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති. අපේ දඹුල්ල මහනගර සභාව කියන්නේ රට වගේම බංකොලොත් වෙච්ච විනාශ වෙච්ච ආර්ථිකව කඩාවට්ටපු දඹුල්ල මහනගර සභාවක්. මේකේ හිටපු පාලකයන් සහ හිටපු නගරාධිපතිවරයා ඇතුළු ඒ පරිපාලනය විසින් සම්පූර්ණ මේ දඹුල්ල මහනගර සභාව තුළ අනීතික, අවනීතික, ඒ වගේම ඊටමත් හොරකම්, වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලින් පිරි පරිපාලනයක් තමයි ගෙන ගිහිල්ලා තිබ්බේ. විශේෂයෙන්ම කරුණු 15ක් මේ වෙනකොට මේ තියෙන දැවැන්ත ෆයිල් ප්‍රමාණය අපි මේ වෙනකොට බාර දීලා තියෙනවා. දඹුල්ලේ හිටපු නගරාධිපතිවරයා ඇත්තටම දඹුල්ල වෑන් රථයක රියදුරක් විදිහට කටයුතු කරපු කෙනෙක්. එතකොට ව්‍යාපාරයක් ඔහු සතුව නැහැ. එතකොට ඔහු සතුව කිසිම කර්මාන්තයක් නැහැ, ව්‍යවසායකත්වයක් නැතුව කොහොමද දේශපාලඥයෙක් මෙහෙම මුදල් හම්බ කරේ කියන ගැටලුව දඹුල්ල ජනතාවටම තියෙනවා. ඒ නිසා අපි මේ ජනතාවගේ පරමාධිපත්‍ය, ඒ වගේම ජනතාවගේ ජනවරම තුල තියෙන හොරකම්, වංචා, දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා තමයි අද අපි අල්ලස්ව කොමිෂන් සභාවට ඇවිල්ලා මේ ෆයිල් ටික බාර දීලා, තොරතුරු බාර දීලා අපි ජනතාව වෙනුවෙන් නැවත සාධාරණයක් බලාපොරොත්තු වෙමින් තමයි මේ කටයුතු කරන්නේ.